එදිනදා ජීවිතයේදී අප සතුව පවතින සමහරක් වටිනා කියන දේවල් පරිස්සම් කරගන්න එහෙම නැත්නම් ආරක්ෂා කරගන්න අපි ලොක් එකක්. එහෙම නැත්නම් අපේ ව්‍යවහාරයට අදාළව ඉබ්බෙක් භාවිතා කරනු ලබනවා. ඉතින් මේ ආකාරයට භාවිතා කරනු ලබන ලොක් එකක් තුල සිදුවන ක්‍රියාවලිය මොන ආකාරයෙන්ද යන්න ඔයාලා කවදාක හරි දැකලා තියෙනවද? ඉබ්බෙක් එහෙම නැත්නම් අගුලක් තුල සිදුවන මේ ක්‍රියාවලිය මොන ආකාරයෙන්ද කියලා දැනගන්න මිස්ටර් ලෝකයා YouTube channel එක subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාලම අපි යමු අද වීඩියෝ එකට. වෙළඳපොලේ තිබෙන සෑම ඉබ්බෙකුටම යතුරක් තියෙනවා ඔයාලා දැකලා ඇති. ඉතින් මේ සෑම යතුරක්ම එයට ආවේනික වෙච්ච හැඩයකින් එහෙම නැත්නම් පැටර්න් එකකින් සමන්විත වෙලා තිබෙනවා. ඉතින් මේ යතුරේ හැඩයත් සමග මේ ලොක් එක 100%ක් ගැලපුණොත් තමයි අපිට එය විවෘත කරගැනීමේ හැකියාවක් තියෙන්නේ. සාමාන්‍යයෙන් වෙළඳපොලේ පවතින සෑම ලොක් එකක්ම ස්පින්, ඩ්‍රයිවර් පින් සහ කී පින් එකකින් සමන්විත වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම දැන් ඔයාලට පේනවා මේ සෑම ඉබ්බෙක් තුලම මේ පින් පිහිටා තිබෙන්නේ එකිනෙකට වෙනස් මට්ටම් වලින් කියන කාරණාව පිළිබඳව. යතුරක් ඇතුල් කිරීමේදී එය අපහසුකමින් තොරව විවෘත වීමට නම් මේ සියලුම පින් එකම රේඛාවකට පැමිණිය යුතුයි. එහෙම නැත්නම් එකම ලයින් එකකට පැමිණිය යුතුයි කියලා මිස්ටර් ලෝකයා YouTube channel එක නරඹන ඔයාලා දන්නවා. මේට වැරදි යතුරක් ඇතුල් කිරීමේදී මේ පින් සියල්ලම එකම රේඛාවකට එහෙම නැත්නම් එකම මට්ටමකට පැමිණීමක් සිදු වෙන්නේ නැති හින්දා මේ ලොක් එක විවෘත වීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි දැන් බලමු මේට නිවැරදි යතුර ඇතුල් කිරීමේදී අපහසුකමින් තොරව මේ ලොක් එක විවෘත වන ආකාරය. ඉතින් ඔයාලට පේනවා නිවැරදි යතුර ඇතුල් කිරීමේදී මේ පින් සියල්ලම එකම මට්ටමකට එහෙම නැත්නම් එකම රේඛාවකට පැමිණීම හේතුවෙන් මේ යතුර පහසුවෙන් කරකැවීමේ හැකියාව ලැබෙනවා. ඉතින් එමගින් මේ ලොක් එකද පහසුවෙන් විවෘත කර ගැනීමේ හැකියාව නිතින්ම ලැබෙනවා. ඉතින් ඔන්න ආකාරයට තමයි වෙළඳපොලේ පවතින සාමාන්‍ය ලොක් වෙච්ච ඉබ්බෙක් විවෘත කර ගැනීමට අදාළ අන්තර්ගත ක්‍රියාවලිය පෙළගැස්වෙන්නේ. ඉතින් මේ වගේ අරුම පුදුම දුර්ලභ වීඩියෝස් දිගටම නරඹන්න මිස්ටර් ලෝකයා YouTube channel එක subscribe කරලා වීඩියෝ එකකට like එකක් දාන්න කියලාම මතක් කරන ගමන්ම මේ වගේ තවත් වීඩියෝ එකකින් නැවත දවසක හමු වෙමු.